Hello guys, අදත් ඔයාලකට වෙන්නේ Tech Mac YouTube channel එකකින් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම වීඩියෝ එක පටන් ගන්න කලින් පොඩි වෙනසක් කියන්නද? කොහෙන් බලන්න වෙනස? මගේ mouse cursor එක දිහා බලන්නකො friends. ඒක දැන් වෙනස් වෙලා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද මෙන්න මේ වගේ mouse cursor එක ඔයාලගේ PC එකේ වෙනස් කරගන්නේ කියලා. ඉතින් මේක ඒ සම්බන්ධයක් නෙමෙයි. ඒ වුණාට ඉතින් ඔයාලා ආසයිනේ. ඒ කියන්නේ ඔයාලගේ mouse cursor එක මේක වෙනස් කරගන්න. මේ ටෙක්ස්ට් එක කියන්නේ පැහැදිලි කිව්ව මේ පේන පින්තූරය අර කැතර සුදු පාට අර ඊහිස ඒක ඔයාලා කැමති නෑ නේ. ඒක මහා බෝරින්. හරිද? ඉතින් මේ වගේ ඔයාටම කියලා කස්ටම් mouse cursor එකක් ඇඩ් කරගන්න විදිහ තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මුලින්ම ඔයාලගේ browser එක open කරගන්න ඕනේ. මම මේ විදිහට මගේ browser එක open කරගන්නවා. ඊට පස්සේ search කරන්න ඕනේ මෙතන custom mouse cursor කියලා. මේ තියෙන CUSTOM space එක MOUSE space එක CURSOR. ඉතින් මේ විදිහට search කරලා පොඩ්ඩක් විතර මේ විදිහට යටට යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා link එකක් වලට පේනවා ඇති. ඒක click කරන්න ඕනේ. ඉතින් දැන් පුළුවන් ඔයාලට කැමති mouse එකක් මේ විදිහට download කරගන්න. mouse cursor download කරගන්න පුළුවන්. ඒ වලට මේ විදිහට එක පේනවා ඇති. මේ 1 2 3 යටින් තියෙන්නේ. ආන් click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ඒවා ටික එනවා. හරිද? දැන් මම 1 එකට යන්නම්. ඊට පස්සේ මෙතන search කියන option එකෙන් පුළුවන් ඔයාලට කැමති දේ search කරගන්න. ඒ කියන්නේ mouse cursor වර්ගේ. දැන් උදාහරණයක් විදිහට ඔන්න වගේ උදාහරණයකට ඉතින් මේ විදිහට ඔයා මේ search කරගත්තට පස්සේ ඔයාට ඒ කැමති එක click කරගන්න. ඊපස්සේ මෙන්න මෙහෙම එකක් කී සමහරවිට message එකක් එනවා. ඒක close කරන්න ඒ download කියලා තියෙන එක. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයා මේක පොඩ්ඩයි ඔක්කොටම කලින් ඔයාලා මෙතනින් කැමති එකක් තෝරගන්න ඕනේ. හරිද? මම මෙන්න මේක තෝරගන්නවා. මේ close කරන්න. දැන් මෙන්න මෙතනින් download කියලා දෙන්න ඕනේ. ඉතින් ඔයාලා මේක download කරලා test කරන්න කලින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන test area කියලා එකක්. ඉතින් මේකට මේ ගියාම ඔයාලට පුළුවන් මේ විදිහට මේ ටික select කරන්න ඔය වගේ දේවල් ටික පුළුවන්. හරිද? ඉතින් මේ click කරොත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට download කරගන්න. ඉතින් මෙන්න තියෙනවා download කරපු එක. ඉතින් මම දැන් මේක මේ විදිහට මගේ PC එකට add කරගන්නම්. ඉතින් මෙන්න තියෙනවා අපේ mouse cursor එක. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. කොහෙද මේක add උන්නේ නැහනේ? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා යන්න ඔයාලගේ control panel එකට. මේ search icon එකේ search කරන්න. මේ තියෙන mouse කියලා මෙන්න මේ විදිහට අන්න එක click කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න විදිහට pointers කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ browser කියන එක click කරාම මෙන්න මෙතන දැන් ඒක නෑ. හරිද? ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ඔයාලා දැන් download කරගත්ත mouse cursor එක මෙන්න මේ විදිහට drag and drop කරන්න ඕනේ. ඊට පස්සේ continue click කරන්න ඕනේ. ඔන්න දැන් add වුණා. දැන් මෙන්න මේ click කරා open දුන්නා.
apply ඕකේ කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මගේ mouse cursor එක මෙන්න මේ විදිහට පින්තූර තිබ්බ විදිහටම වුණා. කියන්නේ තිබ්බේකම දැන් mouse cursor නේ. දැන් මට මේ විදිහේ මේ ෆයිල් එක අදින්න පුළුවන්, සිලෙක්ට් කරන්න පුළුවන් ඔන්න වගේ තියෙනවා. හරිද? ඒව කරන්නත් පුළුවන් දැන් මට. දැන් ඊළඟට පොඩ්ඩක් ඉන්න මම දැන් මගේ එක දාගෙන ඉන්නම්. දැන් මම මගේ එක දාගත්තා. ඉතින් ඊළඟට බලමු දැන් ඔයාලට ඔයාලගම කියලා එකක් හදාගන්න කොහොමද කියලා. දැන් මේ මගේ නම් දැන් මේ AI Technic එකේ logo එක. මේ බලන්න ඒ අකුර තමයි දැන් මගේ මේ mouse cursor එකේ තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ custom එකක් හදාගන්න කොහොමද කියලා දැන් අපි බලමු. ඒකටත් දැන් ඔයාලගේ browser එක open කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් මේකට නෙමෙයි යන්න ඕනේ. ඔයාලා අලුතෙන් new tab එකක් open කරගෙන ඒකේ search කරන්න ඕනේ. custom mouse cursor editor කියලා search කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් ඇති. මේ වගේ අර ඩොට් තුනක් වගේ එකක් තියෙන එකක් ඇති. අන්නේ ක්ලික් කරන්න. ඊට පස්සේ දැන් ඔයාලට පුළුවන් මේ කැමති කලර් එකක් කොහොම දීලා ඔයාලට කැමති විදිහට මෙන්න මේ mouse cursor එකක් අඳින්න. ඉතින් මේ මෙතන ඔයාලට example තියෙනවා මේ. ඒක වැඩ කරන්න කොහොමද කියලා. ඔය පේනවා ඇති. ඔයාලට මේක නිකන් අර මදි වගේ නම් ඔයාලට පුළුවන් මෙන්න මේකෙන් මේක මේ විදිහට large කරගන්න. මේ ලොකු කරගන්න පුළුවන්. දැන් මම එකට එකක් අඳලා බලන්න. ඉතින් දැන් මම මේ වගේ කියන්නේ කැත එකක් හදාගත්තා. හොඳේ මේ වීඩියෝ එක නැත්නම් මට මීට ලස්සනට එකක් අඳින්න පුළුවන්. ඉතින් දැන් ඊළඟට තියෙන්නේ මේක මේ වැඩ කරන පොයින්ට් එක සෙට් කරන එක. මෙන්න මෙතන මේ icon එකක් තියෙන්නේ. මෙන්න මේ ටික් එක දාලා මෙන්න මේ වලට පේන මේ කතිරයක් වගේ තියෙනවා. මෙන්න මේක ඔයාලට කැමති කොටු එකකින් තිබ්බහම අන්න එතන තමයි ඔයාලා ක්ලික් කරන එක වෙන්නේ. කියන්නේ දැන් මේ mouse එකේ දැන් ඔය ක්ලික් කරන තැන තියෙන්නේ මේ. දැන් උදාහරණයක් මේ ක්ලික් කරන පොයින්ට් එක තියෙන්නේ. ආන්ගේ පොයින්ට් එක අමාර පුංචි අර නිකන් අර ඔය තියෙන කතිරයක් වගේ ආන් ඒක තමයි ඒක. හරිද? ඉතින් දැන් ඔයාලා මේ විදිහට කරගත්තට පස්සේ තව දෙයක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේකෙන් add shadow කියන එකෙන් මේකට හෙවණැල්ලක් දෙන්න. නේ ෆ්‍රෙන්ඩ්. දැන් මේකට හෙවණැල්ලක් දෙන මේක තව දුන්නොත් තව add වෙනවා. මේ පේනවා ඇති. දැන් තව දුන්නොත් ඒක ගොඩාක් add වෙනවා. ඔයාලට පේනවා දැන් හිනේ කැතයි මේක. ඉතින් ඊට පස්සේ download cursor කියන එක දුන්නාම ඔයාට මේ ඔයාගේ custom cursor එක download වෙනවා. ඉතින් දැන් ඔයාලට මෙන්න මේ cursor එකකට කරන්න තියෙන අර කලින් කරපු දෙයමයි. යන්න control panel එකට mouse settings යන්න අර කලින් කරපු දෙයම තමයි කරන්න තියෙන්නේ. mouse settings ගියා. මෙන්න pointers ගියා. ඊට පස්සේ browser ගියා. මේක add කරා. continue දුන්නා. මෙන්න මේ cursor කියන එක open දුන්නා. apply දුන්නා. okay කරා. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඔයාගේම කියලා custom mouse cursor එකක් add කරගන්නේ. ඉතින් friends ඔන්න අද මම කතා කරේ මෙන්න මේ වගේ custom mouse cursor එකක් ඔයාගේ PC එකේ තියෙන mouse cursor එකට add කරගන්න කොහොමද කියලා. ඉතින් මේ අද වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඒ වගේම
අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් subscribe කරන්න. ඒ වගේම ළඟ තියෙන bell icon එක click කරොත් ඔයාලට අපි follow කරන්න chance එක තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එක ඉවරයි. ඔයගොල්ලෝ හැමෝටම bye bye.